කොහොමද ආයිපන් ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා. හොඳයි ජීවිතයේ හම්බකාරක හමුවීම හරිම සුන්දරයි. හරි ලස්සන මතකයක් එකතු කරනවා. අපිත් එක්ක මේ විදිහට ඉන්නේ. දැන් මේකත් ඔබට රූපරාමුවක් විදිහට දැක බලා ගන්න පුළුවන්. මෙන්න මේ ක්ෂේත්‍රයට අදාළ ප්‍රවීණයෙක්, ප්‍රවීණ ඡායාරූප ශිල්පී, ඒ වගේම හොඳ ගුරුවරයෙක් ජීවිතෙත් කියලා දෙන ඡායාරූප ශිල්පයට අමතරව මේ හැම දෙයකම මුසු වුණු විවිධ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණේ ලලිත අබේසුන්දර මහත්මයා. බොහොම ස්තුතියි. හොඳයි. දැන් මොනවද මේ BMICH පරිශ්‍රයට ඇවිල්ලා ඉන්න ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට ඡායාරූප ශිල්පය පිළිබඳ පොත් සොයා ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ කියලා මම විශ්වාස කරනවා. ඔය ඇත්තම කියනනම් දුව මෙහෙමයි. ඡායාරූප කන්නේ ශිල්පය වගේම මෙතන. ඇත්තම කියනනම් ජීවිතය සම්බන්ධ. මොකද අපිට ජීවිතේ ඉස්සරහට යන්න පොතපත කියන එක අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් ඒ ජීවිතය කියන කොටසක් නෙවෙයි ඡායාරූප කන්නේ. මොකද ඡායාරූප කන්නේ කියන එක ගොඩක් ගිහිල්ලා තියෙනවා. මොකද ඡායාරූප කන්නේ, වීඩියෝ කන්නේ, සිනමා කරන්නේ, ඒ වගේම ඡායාරූප සංස්කරණය, වීඩියෝ සංස්කරණය, කම්පියුටර් විශේෂම IT දැනුම නැතුව අපි නැති. ඇත්තටම. ඉතින් මේ කියන විෂයන් සම්බන්ධව පොතපත කියන එක දුව ඒ දවස්වල ඉඳලම මේ පොතපත කියන එකත් එක්ක තමයි මම ගොඩ නැගුණේ. මොකද විශේෂයෙන්ම මේ ජීවිතය සම්බන්ධ. මම මෙහෙම හඳුන්වන්නම් ඔබතුමාව මේ කතාව බලන් ඉන්නවාට තමයි මේක කියන්නේ. එදා තාක්ෂණයේ ඉඳන් අද තාක්ෂණයේ දක්වාම අප්ඩේටඩ් මිනිස්සෙක්, අප්ග්‍රේඩ් වුණු මිනිස්සෙක් එහෙම කියලා කියන්නේ මේ එදා රේල් කැමරාවේ තාක්ෂණයේ ඉඳන් අද නවීනතම ලෝකයේ තියෙන නූතනම තාක්ෂණයේ පවා ඡායාරූප කලාව තුළ මේ ක්ෂේත්‍රය තුළ බැලඳගත් ආදරණීය චරිතයක් තමයි තින් ලලිත අබේරත්න මහත්මයා කියලා කියන්නේ. මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන අපිට යමක් කියන්න. ඔව් බොහොම ස්තුතියි. ඇත්තටම මේ අර අප්ඩේට් කියන එක කිව්වනේ. ඉතින් ඒක එහෙම තමයි. මොකද ඇත්තම කියනවා දුව මගේ අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. ඉතින් ගුරුවරු නිසා මම අර හැදෙන්නේ අර ඉගෙන ගැනීම කියන පොතපත කියන දේ අනිවාර්යයෙන්ම තුන. මට අම්මා මතකයි පොඩි කාලේ ගුණසේන පොත් ඡාප්පුවට එක්ක යනවා. ඉතින් අම්මා තාත්තා එක්කම තමයි පොත් ප්‍රදර්ශනෙට මුලින්ම ආවේ. ඉතින් මේ පොතපත කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ගොඩක් අපි තරුණුණත් මධ්‍යම වයසුණත් මහලුණත් අපේ අප්ඩේට් කියන එක මාර විදියට වැදගත්. අප්ඩේට් නොවී ඉන්න පුළුවන් දුව. හැබැයි එතකොට අපි nothing වෙනවා. අපි පල්ලෙහාට යනවා. ඉතින් අපි ඉන්න ඕනම ශාස්ත්‍රයක යාවත් කාලේ නෙමෙයි අප්ඩේට් කියන එක මාර විදියට වැදගත්. ඉතින් මේ වගේ ප්‍රදර්ශන වලට දැන් දුවට කියනවා අපි ගිය සතියේත් මෙතනම හිටියේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ එකේ. ඊට කලින් සතියේත් හිටියා තෙවනියස ෆෙයාර් එකේ. මොකද අපි මේ ලෝකයේ වෙනස් වෙනකොට අපේ ලංකාව මේ ශීඝ්‍ර ගමන යන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඉතින් මම කියනවා හැමෝටම මේ වගේ හිතලා වෙනස් වෙන්න ඕන නම් මේ දැනුම ගොඩක් ගන්න. දැනුම් සම්භාරයක් තියෙනවා. මොකද අවුරුද්දකට සැරයන්නේ පොත් ප්‍රදර්ශනය තියෙන්නේ. ඉතින් මේ පොත් ප්‍රදර්ශනය කියන්නේ සම්පූර්ණ දැනුම, ඥානය. අපේ ප්‍රඥාව දියුණු කරගන්න ගොඩක් විදිහට වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම එහෙනම් ඔයත් අප්ඩේට් වෙන්න කැමති කෙනෙක් නම්, අප්ඩේට් වෙන්න ඕනි කියලා හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම BMICH පරිශ්‍රයට එන්න. අද සැප්තැම්බර් 27 ඔක්තෝබර් 6 වෙනිදා දක්වා ඔබට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. උදේ 9 ඉඳන් රාත්‍රී 9 දක්වා කාල සීමාව පුරාවට මෙන්න. හරි. අවසාන වශයෙන් අපි මෙහෙමත් කියමු. දැන් මේ පොතක් කියන එක දැන් අපි ගොඩක් වෙලාවට උදේට නැගිටින්නේ ගොඩක් වෙලාවට මොබයිල් එකත් එක්ක නැගිටින්නේ. නෑ. බහුතරයක් එහෙමත් ඉන්නවනේ. ඔව්. හරි. ඒ පුරුද්ද අපිට කන්වර්ට් කරගන්න පුළුවන් උදේ නැගිටිනකොට පොතක් එක නැගිටින්න. දවල් ගත කරනකොට පොතක පිටුවක් දෙන්න. රාත්‍රියේ නිින්දට යනකොට මොබයිල් එක පොඩක් පැත්තකින් දාලා පොතක් බලන්න න ะ. ඉතින් මේක අපි හුරු පුරුදු කරගන්න ඕනේ. මොකද මේ අපි දන්නවා නිල් තිරය කියන එක අපි මොබයිල් බලන එක අපිට එච්චර සුව පහසු නෑ. හැබැයි පොතක් එක්ක නිින්දට යනක පොතක් එක්ක ඇහැරෙන එක මාර විදියට වැදගත්. ඉතින් මෙතෙන් ආවොත් දුව මං බැලුව දෙයක් තියෙනවා. ඔයා ඕනම ෆීල්ඩ් එකක් නම් කරන්න. ඔයා ඉන්න ඕනම ෆීල්ඩ් එකක්. ඒක කලාව වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්, තාක්ෂණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉන්න ඕනම ඉන්ඩස්ට්‍රි එකක් නම් කරන්න. ඒ සියලු දේට දුව මේ පොතපත මෙතන තියෙනවා. ඒක මාර විදිහට වැදගත්. ඒ වගේම තමයි දුව විශේෂයෙන් දැන් කියන්න ඕනේ මේ අවුරුද්දේ කවදාකවත් නොලැබෙන අති විශේෂ ඩිස්කවුන්ට්ස් මෙතන තියෙනවා. ඉතින් මම මේ විසිට කෙනෙක් වශයෙන් දැකපු මගේ අත්දැකීම කිව්වේ ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න. මොකද මේ සෙනගේ ඉන්න ප්‍රමාණයෙන් තියෙනවා මිනිස්සු පොතපත එක්ක කොච්චර යනවද කියන එක. අනිවාර්යයෙන් මේ නිසා ඉතින් ඔයත් ඉන්න අනිවාර්යයෙන්ම BMICH පරිශ්‍රයට ඔක්තෝබර් 6 වෙනිදා වෙනකන් අපි ඉන්නවා. ඔබ එනකම් මඟ බලන්න. බොහොම ස්තුතියි. ආයිබෝන්.